Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear Harini. Happy birthday to you. Thank you, Harini. හරි පොඩ්ඩක් ඉන්නකෝ. ඔයාට මේ වෙලාවේ අපි කෝල් කරලා විශ් කරන්නේ රජ ටීවී එකේ බ්‍රේකින් නිවුස් එකෙන්. හොඳයි. මේක ඔක්කොම ඔයාගේ ෆෑන්ස් ටික අහනවා. ඒගොල්ලෝ අදිත් එක්ක එකතු වෙලා ඔයාට විශ් කරනවා අද ඔයාගේ උපන්දිනය දවසේ. කොහොමද අද දවසේ ගෙවුනේ? කොහොමද මොනවාද ඔයාට ඔයාගේ DS ගෙන් අද හම්බ වෙච්ච ටැග්? ගොඩක් වටින ටැග් එකක් නෙමෙයි. නැහැනේ අනේ ඉතින්. හරි ඒක වැටිලා අපිට කියන්න ඕනේ නැහැ. අද ගොඩක් කිස් හම්බ වෙන්නේ නැතිනේ. හම්බුණා. හරි. thank you so much. ඇත්තටම ඔයාලගේ වටිනා කාලේ මම වෙනුවෙන් කරලා මට සුබ පතන්න මාත් එක්ක එකතු වුණාට. ඉතින් විතර කාලෙට අපි දැම්ම යන්නේ අපිට ඔයාලගෙන් අහන්න තව කාරණා ටිකක් තියෙනවා. ඒකට ඔයා උත්තර දෙන්නම යන්න ඕනේ. හරි. එතකොට අපි හිතුවා පොඩ්ඩක් ඔයාගේ ශරීරය ගැන ආයෙත් කතා කරලා අපේ පැරන්ට්ස්ලාගේ මතකය අලුත් කරන්න හොඳේ. එතකොට හරිනේ. ඔයා හරිනේ අග්‍රශ්‍රී කාව්‍යාංජලි කවුද අනේ ලස්සන නම දැම්මේ වාට? මගේ අම්මා. හරි. ඒකනේ අග්‍රශ්‍රී කාව්‍යාංජලි කියන ටිකේ මොනවා හරි තේරුමක් තියනවද ලස්සන ඔයා දන්න? මම දන්න තියෙනවා. ඉතින් සියල්ලන්ගෙම අග්‍ර තැන්පත් වෙච්ච කියන එක තමයි නේද? ඔව්. ඒක හරියට කියන්න පොඩ්ඩක් ටිකක් ඇත්තටම ගොඩක් දේවල් වලින් ගොඩක් ශේෂ්ත්‍ර වලින් අද තැන්පත් වෙලා නෙමෙයි. මොකද ඔයා ලංකාවේ දැන තියෙන සුපර් මොඩල් කෙනෙක්. top clothing brands ගොඩක් endorse කරලා තියෙනවා. එතකොට ඔයා popular commercials වල හිටපු මොඩල් කෙනෙක්. ඒ වගේම ඔයා acting field එකටත් ආවා. පොඩ්ඩක් ඒ ගැන කතා කරමු අපි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මගේ background එකේ මගේ family එකේ කලාවට සම්බන්ධයි. BCC නූර්ති ගී ගායකයෙක්. එතකොට මගේ family එකේ අය හිලා. ඉතින් ගාමවලට සම්බන්ධයි ඒ කාලේ. ඉතින් නමුත් මම ශ්‍රී ලංකා හරහා තමයි මම මොඩලින් වලට එන්නේ. ඊට පස්සේ තමයි මම රංගනයට කිවිසෙන්නේ. එතකොට ඔයා දැනටත් මොඩලින් කරන ගමන් ඔයා චිත්‍රපටි ක්ෂේත්‍රේ වැඩ කරනවා නේද? දැන් මේ වෙනකොට චිත්‍රපට කීයක් කරලා තියෙනවද හරිනේ? මම 4ක් කරලා තියෙනවා. දෙකක් තිරගත වෙලා තියෙනවා. අසනසිලේ රෂියන් මූවි එකක්. ඒක ලබන මාසේ රෂියාවල තිරගත වෙනවා. ඒ කියන්නේ ඔයා ග්ලෝබලි ගිහිල්ලා තියෙනවානේ? ඔව්. මේ රංගන ක්ෂේත්‍රය හරහා ග්ලෝබල් සස් එකත් ඔයා අරගෙන තියෙනවා. එතකොට මට තව දෙයක් අහන්න හිතුණා හරිනේ. අපි වගේ බෑග්ග්‍රවුන්ඩ් එක දන්නවා මේ ෆිල්ම් ෆීල්ඩ් එකට එනකොට ඔයාට අපේ ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි මහත්මයාගෙන් ලොකු උදව්වක් හම්බුණා. ඇත්තට මෙයාගේ මරණය අපි හැමෝටම ගෙනාවේ ලොකු අඩුවක්. ඒක ලොකු දුකක්, අපිට ලොකු පාඩුවක්. මං හිතන්නේ ඔයාලටත් ඒකේ විදිහටම දැනෙන්නේ නැති නේද? අනිවාර්යෙන්ම ඒ කියන්නේ අපේ කාර්යය හිතන අපි ජීවත් වෙන අපිට ඇත්තටම ස්ටේජ් කියන දේ අත්‍යවශ්‍යයිනේ. ඒක දැන් අනිතර කිසිම දෙයක් කරන්න බෑ. ඒක එහෙම කරන මිනිස්සුත් නැතුවම නෙමෙයි. ඒක දැනගෙන තියෙනවා. ඒක මම කලාවට සම්බන්ධ කරොත් මම හිතනවා ශ්‍රී ලාංකේය සිනමාවේ එතකොට නාට්‍ය ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍රයේ අධ්‍යාත්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ එතකොට ලේඛකයෙක් විදිහට ඒ වගේම මහාචාර්යවරයෙක් විදිහට එතකොට ආචාර්යවරයෙක් විදිහට එතකොට මේ වගේ හැම තැනකම ස්පර්ශ කරපු ඒ වගේම මහා විශාල ජන සම්භාරයක් තියෙන පිරුතන් එක පුද්ගලයෙක් විදිහට මම දකිනවා.
අසම සම කලාකාරයෙකුට තමයි දැකගෙන ගත්තනම් තේසව. ඒ තමයි ආදරෙන් ගෞරවයෙන් මතක් කරලා මොකද මම හිතන්නේ මේ ජෙනරේෂන් එකේ ෆිල්ම් එකක නවක නිලියක් විදියට මම තමයි අවසාන වශයෙන් මට ඒක සම්පූර්ණ වෙන චිත්‍රපටයක් නිම කරලා පැහැදිලි ඉවර කරලා ඒ වාසනාව මට උත් එකේ ඉඳලා හම්බුණා. ඒක උගෙන් ලැබුණේ බුදුහරකම් මේ කාලෙ තුලදී හරිම වටිනා. මේක මම හිතන්නේ අපේ ලංකාවේ ඇකඩමික් වශයෙන් අපිට නැහැ රංගනයක් පිළිබඳ විද්‍ය ගන්න. ඉතින් මේ අවස්ථාව මට ලැබුණා. මොකද ඔහු ඒ කියන්නේ විවිධ රටවල ගිහිල්ලා ඉගෙනගත්ත දේවල් තියෙනවා. ඒ විසින්න සෝසාන් උදාගත්ත උකහාගත්ත අධ්‍යාපනයක් දැනුමක් තියෙන. ඒ දැනුම මට ලෝභීව කිසිම සැකයක් හෝ අඩුවක් නැතුව නවකයේ කුදුර මත ලබා දුන්නා. ඉතින් ඇත්තටම වගේ කලාකාරයෙක්ගේ ලිඛන යන මම හිතන්නේ අත්‍යවශ්‍ය ශ්‍රී ලාංකේය සිනමාවට හැම ශේෂ්ත්‍රයකම ලොකු විශාල පාඩුවක් ඉගෙන ගන්න විශාල ඒ ස්ථාන පුරාම බෑ කවදාවත්. ඒ වගේ නැත බිහි වෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රතිමක් තියෙන මිනිස්සු කලාවට ඇත්තටම ආදරය කරන ගෞරවය කරන මිනිස්සු ඇත්තටම හරිම ආදරයි. ඒක මම හිතන්නේ මේක නවක පරපුරටත් ඉන්න ලොකු හරිම ආශිර්වාදයක්. මට පිළිවීම. ඒක මම හිතන්නේ ඔයාගේ ජීවිතේ ලබන්න පුළුවන් එක ඇචීව්මන්ට් එකක්. ඒතුමත් සමග රංගනයේ එකට වැඩ කරන්න හම්බ වෙච්ච එක සහ ඔහු තවත් එක් කලාකාරුවෙක් නෙමෙයි පුරාවෘත්තයක්. හරියටම හරි. හරියටම හරි. එතකොට හරිනේ තව දෙයක් අපි ඔයාත් එක්ක කතා කරනකොට මට තේරිච්ච දෙයක් තමයි ඔයා මොකක් හරි නිකන් මේ LLB වගේ මොනවා හරි ලෝ කරන්න පටන් ගන්න තියෙනවද මට නිකන් හිතනවා නිකන් පොඩි මීටින්ස් එකකගේ කතා ශෛලියක් ඔයාගෙන ඉස්සතු වෙනවා කියලා. ඉතින් මම ඇත්තටම එක ඉස්සරලා ඇත්තටම ඉගෙන ගන්න ආසයි. මොකද අපි මරණ ඉගෙන ගන්නවානේ. ඒක ඉගෙන ගන්න දෙයක් අපිට යන්නේ නැහැ. ඒ තුලින් අවස්ථාවක මට පුළුවන් දේ ආසාව දේවල් ඉගෙන ගන්නවා. මුර්ධිමය වශයෙන් මම දන්නේ නැහැ කරයිද කියන එක. මම ඉගෙන ගැනීම සඳහා ඒක ආසයි, නීතියට ආසයි. ඒක ඉගෙන ගන්නවා. right. එතකොට ඔයා හිතන්නේ දැන් ඔයා මොඩල් කෙනෙක්, ඔයා ඇක්ට්‍රස් කෙනෙක්, එතකොට ඔයා ඉන්ටර්නැෂනල් මූවි ප්ලැට්ෆෝම්ස් වලට ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයා හිතන්නේ ඔයා වගේ තරුණියකට, ඔයා වගේ මොඩල් කෙනෙකුට, ඇක්ට්‍රස් කෙනෙකුට අධ්‍යාපනයේ කොච්චර වැදගත් වෙනවද? ඇත්තටම මම හිතන්නේ මිනිස්සෙක් කියන කෙනාව තමන්නේ හසුරුවන්නේ සහ හික්මවීමක් දෙන්නේ අධ්‍යාපනයේ. ඉතින් මම කියන්නේ අධ්‍යාපනය කොච්චරක් දුරට හැමතැනකම සාර්ථක කරගන්න පුළුවන් සීමාවල් තියෙනවා. නමුත් මම කියන්නේ අධ්‍යාපනයෙන් තමයි අපිට ෆවුන්ඩේෂන් එකක් හැමතැනකින් හැම දෙයකින්ම ලැබෙන්නේ. එහෙම නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. මිනිස්සුන්ට ගනුදෙනු කරනකොට මොනවා හරි සම්බන්ධකම් වලදී එහෙම නැත්නම් ලංකාවේ රටේ ලෝකේ හැමතැනකම හැමතැනම සරලම ඉදිරියටත් සපාසීපාවක් ගනුදෙනු කරන්නත් අපිට අධ්‍යාපනය කියන දේ හරිම වටිනවා. ආදානකල ගනුදෙනු කරන්නත් අධ්‍යාපනය කියන දේ වටිනවා. අපේ ජීවිතේ ආත්ම ගෙනියන්නත් අධ්‍යාපනය කියන දේ හරිම වැදගත්. ඉතින් මම කියන හැම දෙයකටම මුල් අධ්‍යාපනයේ අධ්‍යාපනය තමයි. හරි. හරිනේ උගත් කෙනෙක් විතරක් නෙමෙයි. හරිනේ හොඳ බුද්ධිමත් කෙනෙක්. අපිට ආරංචි සමාජ සේවාව වැඩ එහෙමත් කරනවා කියලා ඒක ඇත්තද? ඔව් මම හරි ආසයි දෙයක්. මම පෞද්ගලිකව ඒක මම කරන දෙයක්. හැබැයි මම ඒක ප්‍රසිද්ධියේ කියන්න කැමති නැහැ. ඉතින් මම හරි ආසාවෙන් කරනවා. ඒ කියන්නේ වගේ වම් අත දෙන්න දේ දකුණු අත දන්නේ නැහැ වගේනේ. අන්න හරි. හරියටම හරි. හරි. ඒක තමයි ආරංචි. හරිම ලස්සනට කතා කරනවා. ඔව් කතා කරනවා. ඔයා ගොඩක් බුදුදහමට ලැබි කෙනෙක්, මස් මාළු කන්නේත් නැහැ. බෞද්ධ දර්ශනය ඔයා ෆලෝ කරන්නේ ඇයි? ඇත්තටම බෞද්ධ හොඳ හරි ලස්සන දෙයක් කියලා. බෞද්ධ දර්ශනය කියන එක. ඉතින් ඇත්තටම බෞද්ධ කියන එක ආගමක් නෙමෙයි, ඒක දර්ශනයක්. ඒ ෆිලොසොෆි එක මම හිතන්නේ ඒකට මේ කිසිම කෙනෙක්ට බැරියස් නැහැ. බැරියස් නැහැ කියන්නේ ඒ කියන්නේ ඕනම සංස්කෘතික කෙනෙක්ට ඒ දර්ශනය ඉගෙන ගන්න පුළුවන්, හදාරන්න පුළුවන්, ඒ විදිහට දේශවත්ම හදා ගන්න පුළුවන්. ඉතින් බුදුදහම කියන්නේ මේ විශ්වය. ඒකට මේ විශ්වය අපේ දකින නොදකින බොහෝ දේවල් තියෙනවා. අපිට ඇත්තට පෙනෙන නොපෙනෙන බොහෝ දේවල් තියෙනවා. හැබැයි මේ දර්ශනය හරහා මේ හැම දෙයක්ම ස්පර්ශ කරලා අවසාන ජීවිතේ මේ හැම දෙයකම
සරලවම කියන දේ අපිට ජීවිතයක හදන්න පුළුවන්. බොහොම සරල විදියට. හැබැයි ඒකටත් හොඳ බුද්ධියක් ඥානයක් තියෙන්න ඕනේ. සහ ඒ තුළ ඒ දර්ශනය තුළ තියෙන තමන් නිවන නිවනේ මාර්ගය සොයා ගන්න පුළුවන්. වෙන කෙනෙක්ට ඒකට උදව් කරන්න බෑ. තියෙන්නේ අපේ අතේ. right. එතකොට හරිනේ මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා කරන්න අකමැති ටොපික් එකක් තියෙනවා. ඒක තමයි දේශපාලනය. ඔයා මොකද වර්තමාන දේශපාලන තත්ත්වය ගැන හිතන්නේ කලාකරුවෙක් විදියට? මම හිතනවා දේශපාලන කියන දේ ඒකත් එක දර්ශනයක් විදියට කිව්වොත් ඒක කෙනාට ඒක සාපේක්ෂයි. මම දකින විදිහට ඔබතුමී දකින්න හෝ වෙනත් කෙනෙක් දකින්න. නමුත් මම හිතන්නේ යම් කිසි ප්‍රතිපත්තියක් විදිහට අපේ රටක අපේ දේවල් ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් විය යුතුයි. ඒ කියන්නේ විවිධ දේශපාලන ක්‍රමයන් අවුරුදු 5ට එනවා. නමුත් අපේ රටක් විදිහට යම් කිසි එක ප්‍රතිපත්තියක වැඩ වෙනවා නම් මම හිතනවා මේ රට මේක දිනු කරගන්න පුළුවන් කියලා. මගේ දේශපාලන මතය මම කියන්නේ දැන් ඒක හරි අමාරු මාතෘකාවක්. ඒ කියන්නේ දේශපාලන පක්ෂ මට නැහැ. දේශපාලන පක්ෂ හෝ දේශපාලන පුද්ගලයෝ මට නැහැ. මම කියන්නේ අමෝටම ඉබර විදිහට හොඳ වෙන විදිහට රටක් ජාතියක් වශයෙන් අපි ඉස්සරහට යන්න ඕන හොඳ ක්‍රියාමාර්ග අපගත යුතුයි. සිංහල ජනතාව සහ සිංහල රටේ ජනතාව ජීවත් වෙන හැමෝටම ජාති දෙකක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සහ හොඳ විදිහට අපේ රට ආර්ථිකමය වශයෙන් දේශපාලන වශයෙන් සහ ජීවිතයේ වශයෙන් ඒ කියන්නේ කුටුම්බ වශයෙන් අපේ ජීවිතේ වෙන්න ඕනේ. නැත්නම් අපරාධ කියලා තමයි ඉතින් මට හිතෙන්නේ. හරි. හරි. ඔව් ඒක හොඳ ආන්සර් එකක් මම හිතන්නේ. එතකොට හරිනි කියන කලාකාරිනිය වර්තමාන රජයේ කලාවට දක්වන දායකත්වය ගැන සැටිස්ෆයිඩ් නැත්නම් ඔයා හිතනවාද තව දේවල් දියුණු වෙන්න ඕනේ, තව දේවල් පහසුකම් සලස්වන්න ඕනේ වර්තමාන රජයේ නීති වටා අපේ ෆීල්ඩ් එක සම්බන්ධව ඒගොල්ලන්ගේ අවධානය යොමු කරන්න ඕනේ කියලා? මම හිතන්නේ කලාව විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකම අවධානය තවත් මම හිතන්නේ යොමු වෙනවා නම් ඉතින් සුදුසු පරිසරයේ වටපිටාව සහ යටිතල භාෂිකයන් සපයනවා නම් හොඳයි කියලා මම හිතනවා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ මම ඒක කියන්න ඕන දෙයක්. ඉතින් මේ හැම දෙයකටම රටක මේ මොන ලෝකයේ රටවල් වල ප්‍රධානම කාරණය තමයි අධ්‍යාපනය කියන දේ තමයි මූලික පිටරයක් ලබා දී යුතු. ඒත් එක තමයි අනිත් ක්ෂේත්‍ර දියුණු වෙන්නේ. මම හිතන්නේ මේක කරන්න පුළුවන් අපේ රට හදන්න පුළුවන් සහ අපේ රට හොඳ ආර්ථික තත්ත්වයකට ගෙනෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිද්ධ වුණොත් ඒ දේවල් කරන්න පුළුවන්. කරගෙන යයි කියලා විශ්වාස කරනවා. කරනවා කියලා විශ්වාස කරනවා. එතකොට අපිට තේරෙනවා මේ කතා කරගෙන යද්දී හරිනිට යම් තාක් ප්‍රමාණයකට හොඳ අවබෝධයක් තියෙනවා ලංකාවේ දේශපාලනය ගැන. එතකොට සිවිල් ජනතාවගේ තියෙන ආර්ථික තත්ත්වය සම්බන්ධව එක ක්ෂේත්‍රවල තියෙන ගරාවැටීම් සම්බන්ධව ඒ කියන්නේ හරිනි කාව්‍යාංජලි දවසක අපිට පාර්ලිමේන්තුවේ දකින්න හම්බ වෙයි කියලාද? දේශපාලනයට එන්න තියෙනවද අයිඩියා එකක්? අනේ නැහැ, අත්‍තරම නැහැ. ඒක සුදුසු පුද්ගලයා ආයිතුයි. ඒක තමයි හොඳ අධ්‍යයන වටපිටාවක් එක්ක සහ ඇත්තටම රට ආදරය කරන, ගෞරවය කරන, මිනිසුන්ට ආදරය කරන, ගෞරවය කරන, රටක නීතියට ආදරය කරන, ගෞරවය කරන සහ ඒ නීතියට වැඩ කරන අය මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ආයිතුයි. ඒ සුදුසු පුද්ගලයන්ට යන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ ඔබගේ නුසුදුසුයි නෙමෙයි. හරිය නුසුදුසුයි නෙමෙයි. මොකද මේ ඔයා උග්‍රාත් බුද්ධිමාන් එතකොට ඔයා නීතිගරුක වැඩ කරන කෙනෙක්, ඔයා දක්ෂයි. අපි බලමු මේ ඉස්සරහට ජීවිතේ කොහොමද බලව එක යන්නේ කියලා. හරි. එතකොට දැන් හරිනි රංගපාන්නේ මූවි ෆීල්ඩ් එකේ.
බැරි වෙලාවක්. අපි දන්නවනේ ඔය මෙගා ටෙලිඩ්‍රාමාස් තියෙනවා මේ දවස්වල ලස්සන ඒ කතා එක්ක ලස්සන ස්ක්‍රිප්ට් එක්ක ටෙලිඩ්‍රාමාස් අලුතෙන් එනවා. ඒ වගේ ටෙලිඩ්‍රාමා එකක මේන් රෝල් එකක් එක්ක ඔපචුනිටි එකක් ආවොත් ටෙලිඩ්‍රාමා ෆීල්ඩ් එකටත් එනවද? මගේ තියෙන ඇත්තටම ඉන් ප්‍රශ්නයක් නෑ මගේ සිනමාව සහ කතා සම්බන්ධව මම කිසිම වෙනසක් නැහැ. කලාව නේ හැමදේම. ඉතින් මට ඉඩ පහසක් ලැබුණොත් මම බලලා මම බාර ගන්න කැමතියි. කැමතියි. බලන්න අපි පාසලා කරන හොඳ කැරක්ටර් එකක් එක්ක හරියට අලුත් ටෙලිඩ්‍රාමා එකක් එක්ක අධ්‍යක්ෂකවරයෙක් ළඟදීම ඇවිදින් ඔපචුනිටි එක දෙයි කියලා. එතකොට අපිට පොඩ්ඩක් කියන්න ඉන්ටර්නැෂනල් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට ගියා. එතන මොකද සිද්ධ වුනේ? එතන මොනවද කරන්නේ? කොයි රටක් එක්කද සම්බන්ධකම් තිබ්බේ? මට රෂියන් අය තමයි ඇත්තටම වැඩ කරන්න හම්බුනේ. ලංකාවේ කම්පිටියා. ඇත්තටම ඒගොල්ලන්ගේ සිනමාව තාක්ෂණය පැත්තෙන් ගත්තත් එතකොට පිටපත් රචනයෙන් ගත්තත් හැම දෙයක්ම හරිම ප්‍රොෆෙෂනල්. එයාලත් එක්ක වැඩ කරනවා කියන්නේ කෙලින්ම හොලිවුඩ් වල වැඩ කරා දැනීමක් සහ ඉදිරියක් මට ලැබුණේ. ඒකේ කලාකරුවන්ට ගෞරව කරනවා, ආදරය කරනවා, උන්ට ලබා දෙන සාහිත්‍ය මිදලි අපේනා සහ ඒ අදාළ වෘත්තිය හරිම වෘත්තීමය භාවයෙන් යාලට සිද්ධ කරනවා. ඒ නිසා ගොඩාක් දේවල් ඉගෙන ගත්තා, ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වුණා. ඒකම ඒක වෙනසක් සහ මොකද රෂ්‍යාවල මම හිතන්නේ ලංකාවේ සිනමා ඒ කියන්නේ සිනමාවට සම්බන්ධ වෙන දැනට මම හිතන්නේ මම විතරයි යාලත් කිව්ව විදිහට මට අවස්ථාව ලැබුණා. ඒක මට ඇත්තටම ගෞරවයක් සහ සතුටක් ඒ ලැබුණ අත්දැකීම් තාමත් මට දැන් වගේ මතකයි. සජීවීව මතකයි. ඇත්තටම ඒක මගේ කලා ජීවිතේ මගේ හොඳ ටර්නින් පොයින්ට් එකක් විදිහට මම දකිනවා. බොහොමත් ස්තුතියි. ඇත්තටම අපිට ඒ චිත්‍රපටය අපිට කවද වගේ බලා ගන්න පුළුවන් වේද? දැන් ඇත්තටම ඒක කළා කවුරුදකමාරක් අවුරුදු දෙකකට වගේ ආසන්න වෙනවා. අපිට දැනගන්න තියෙන නවතම තොරතුරු අනුව ලැබෙන මාසයේ අගභාගයේදී තමයි පිළිගත කරන්නේ. නමුත් අර මේ යුද්ධයත් සහ මේ ලෝක ආර්ථික වටපිටාවත් එක්ක සමාජයක වෙනස් වෙන්නත් පුළුවන්. බොහෝ දුරට ලැබෙන මාසයේ අගභාගයේදී දැනගන්න පුළුවන්. හරි. දැන් අපි බර්ත්ඩේ ගර්ල්ව මේ උන්ට වඩා මහන්සි කරවන්නේ නැහැ. දැන් මේ මෙච්චර වෙලා අපිත් එක්ක කලා ක්ෂේත්‍රය ගැන කියෙව්වා. එතකොට දේශපාලනය ගැන කියෙව්වා. අපි තව දුරටත් බර්ත්ඩේ ගර්ල්ව මහන්සි කරන්නේ නැතුව අපි දන්නවා ගොඩාක් බලාපොරොත්තු ඇති තරුණ ලස්සන සුපර් මොඩල් කෙනෙක් කලාකාරිනියක්. අපිට ඔක්කොම බලාපොරොත්තු වෙපා ඉස්සරහට කරන්න තියෙන බලාපොරොත්තු එකක් දෙකක් විතර කියන්නකෝ දැනගන්න ප්‍රේක්ෂකයන්ට. සිනමා සම්බන්ධයෙන් පිළිපිටපත් දෙකක් මට ලැබිලා තියෙනවා. ඉතින් මේ දවස්වල ඒ පිළිබඳව ගැඹුරු අධ්‍යක්ෂණයකින් තමයි සතු වෙන්නේ. ඒ අර මගේ අධ්‍යාපන කටයුතු තමයි කියන්නේ. ලොකු බලාපොරොත්තු වෙන ජීවිතේ නැහැ. එදිනෙදා වැඩ කටයුතු කරගෙන ඉතින් ලැබෙන දේවල් එක්ක ජීවිතේ ගෙනියනවා ඉතින්. හරි. එතකොට ෆෑන්ස්ට කියන්න දෙයක් තියෙනවද මොනවා හරි අන්තිමට? ඉතින් අත්‍තරම කියන්න තියෙන ඔබතුමියට විශේෂ ස්තුති කරන්න ඕනේ. ඒ වගේම වැඩ ටීවී සම්බන්ධව විශේෂ ස්තුති කරන්න ඕනේ කලාකරුවන්ට මහා විශාල දායකත්වයක් සහ ගොඩාක් උපකාර කරන උදව් කරන කෙනෙක්. ඉතින් වැඩ ටීවී එයාට සම්බන්ධව බොහොමත් ස්තුතියි. ඒ වගේම හොඳ දැනුමක් තියෙන මට ලකුණුදී හම්බුණ හොඳට ඒ කියන්නේ ආසන්න වෘත්තිය පිළිබඳ හොඳ දැනීමකින් කටයුතු කරන කෙනෙක්. වොයිස් එකක් හරිම ලස්සනයි. ඉතින් මගේ ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන හැමදාමත් මාත් ඉන්නවට මගේ දේවල් බලනවට කමෙන්ට් කරනවට ෂෙයා කරනවට මට උපදෙස් ලබා දෙනවට මාත් ඉන්නවට බොහෝමත් ස්තුතියි. ඉතින් ඔයාලත් පරිස්සමින් ඉන්න හැමදාමත් මම ආදරේ කියලා ඔයාලට මම කියන්න කැමතියි. බොහොමත් ස්තුතියි.